හොඳට තේරුම් ගන්න අපි සතු තියෙන රාජ්‍යය. අපිට පුළුවන් මේ තිබෙන රාජ්‍ය මේ විදිහටම ගෙනලා වුණා අපේ කාලය අවසන් වෙලා අපිට බහැලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තිර අදිස්ථානකින් යුතුව මේ රාජ්‍ය දෙහි පිරිසුදු කිරීමේ සටන පටන් ගන්න ඕන. මොකද කියන්නේ? මේ රාජ්‍ය දෙහි මේ විදිහටම යන්න තියෙනවද? මේක පිරිසුදු කරනවද? අපි පිරිසුදු කිරීමේ අභියෝගය බාරවන් තියෙනවා. මේක කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව අපේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වැදගත් ආයතනය. හැබැයි ඔබ දකින්න ඇති දැන් පාර්ලිමේන්තුවේ තිබෙන දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණ කමිටුව හමුවේ ඇවිල්ලා පොලිස් නිලධාරී දෙන සාක්ෂි. අපි නීති විරෝධී ක්‍රියාදාමයකට යන්නේ. අපි මොනවද නීති විරෝධී නේද ව්‍යාජ අංක තහඩු ගහගෙන ගියා. අපි වෑන් එකක් අරන් ගියා. අපි ගාව T56 දෙකක් තිබුණා. අපි අහවල් තැනට වෙඩි තියලා එන්න කියලා අපිට කිව්වේ. මෙහෙම තියෙන පුළුවන් පොලිසිය. මේ පොලිසිය තියෙන්න බෑ. ඒවා සංවිධානාත්මක අපරාධ කල්ලි වල ස්වභාවයක්. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේ විදියට ඊටමත් විවෘතව අපරාධ වලට සැලසුම් කළාද පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට තියෙනවා. ඒකේ ප්‍රතිඵල හැටි ලංකාවේ පළමු වතාවට පොලිස්පතිවරයා පොලිසියට බය හැංගිලා හිටියා. හැබැයි මතක තබා ගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොෙන්න දැනුත් පොලිස්පතියා. මේක නේද? අපි අධිකරණයේදී වෙඩි තබු පුද්ගලයා අත්අඩංගුවට ගන්න යනකොට ඕට සහාය දීපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. මිද්දෙනිය වෙඩි තැබීම පරීක්ෂණය යනකොට තංගල පොලිසියේ නිලධාරී ඒ මිද්දෙනිය වෙඩි තැබීමට ඒ ඝාතනයට හවුල් කියලා අත්අඩංගුවට ගත්තා. ගල්කිස්ස පොලිසිය නිලධාරී තමන් සතුව තියෙන ගිනියවි විකුණලා රටින් පැනලා ගියා. ආණ්ඩු ගිනියවි විකුණලා. අපි ඔහු ඉන්දියාවෙන් අත්අඩංගුවට අරගෙන ගෙනත් තියනවාද? ඒ කියන්නේ මොකද්ද? මේක තමයි අපි සතුව තියෙන පොලිස් දෙපාර්තමේන්තුව. ඒ නිසා අපි ඔවුන්ට වැටුප්තල ලබා දෙන්න, අලුත් පොලිස් නිලධාරීන් බදව ගන්න. ඒ වගේම මේ නීති විරෝධී ක්‍රියාදාමයේ යෙදෙන අයට දඬුවම් දෙන්න අපි ලෑස්ති. මොකද අපිට මහජනයාගේ විශ්වාසය දිනාගත්තු පොලිස් දෙපාර්තමේන්තුවක ස්ථාපිත වෙන්න ඕන අපේ රට ඉස්සරහට යන්න. ඊළඟ වැදගත් ආයතනය ඔයගොල්ලෝ දන්නවා ඉමිග්‍රේෂන් එක. රටක වැදගත්ම ආයතනයක් රටේ සීමා මායිම් ආරක්ෂා කිරීමේදී තර්ජනයේදී අපිට ඉමිග්‍රේෂන් එක ආගමන විගමන දෙපාර්තමේන්තුව කවුද අපේ රට ඇතුල් වෙන්නේ කවුද රටෙන් පිට වෙන්නේ කාටද ඉඩ දෙන්නේ වැදගත් රටකට. හැබැයි මොකද පහුගියදා වුනේ? ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුව පාතාල නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. පාතාල නායකයා ඉන්නේ විදේශගත වෙලා. ඔහු වෙනුවට ඔබ දන්නවා පාස්පෝර්ට් එකක් ගන්නකොට ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න ඕන. ඒ පාස්පෝර්ට් හිමි කෙනා ඇවිල්ලා ඉංග්‍රීසි සලකුණු දීලා යන්න ඕන. එක පාතාල නායකයෙක් වෙනින් පාස්පෝර්ට් 3ක් හදලා දීලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසි සලකුණු දීලා තියෙන්නේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොත් විකුණන වෙලෙන්දී. එයා අපි අත්අඩංගුවට අරන් තියෙනවා. කොතනද රට තියෙන්නේ? ඡායාරූපේ තියෙනවා. වෙන කෙනෙක් ඇවිල්ලා ඉංග්‍රීසි සලකුණු දෙනවා. බැලු බැලමට අහු වෙන එක. හැබැයි ඒ විදිහට මේ දෙපාර්තමේන්තුව කඩා වැටලා තියෙනවා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි රටකට. ඊළඟ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව RME එක. වැදගත් ආයතනයක් අපේ රට නීති විරෝධී වාහන පාවිච්චි. ඒක වැදගත් ආයතන. මේවා විශාල බලයෙන් තියෙන ආයතනයක්. හැබැයි ඒගොල්ලෝ දැක්කා අපිට තොරතුරු ආවේ පාන්දර. උදේ ගිහිල්ලා බලනකොට නේද අදාළ නිලධාරියගේ ලොකෙට්ටුවේ නේද එතන කබඩ් එකේ තියෙනවා ලක්ෂ 7කට වඩා මුදලක් එකතු කරගත්තව බෙදා ගන්න. 3 දිනක් අතරමඩ ගත්තා. මෙහෙමයි මේ රාජ්‍යය ඇතිලා තියෙන්නේ. මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අපි මාරු කරා අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට. එම මාරු කරනකොට අපිට මාතර බන්ධනාගාරයෙන් අහු වුණා හෑන්ඩ් කප් මාංචු 7ක් අහු වුණා. එන මාංචු හිරකරුවන් ගාව. මාංචු වල කීස් 27ක් අහු වුණා. සිරකරුවන් ගාව. මොකද උන් බස් රථයේ ළඟිනකොට මේ ඔක්කොම අර යන්න බෑනේ. ෆෝන්, චාර්ජර්ස්, iPad මේ ඔක්කොම. මේ වත්තක. මෙහෙම රට තියෙන්නේ මෙතන මේ රට තියෙන්නේ. යනෝ තමයි නේද? බන්ධනාගාර නිලධාරී සිරකරුවන්ට සමාව දෙන්නත් පටන් ගන්නවා. කොතනද මේ මම මේ කියන්න හදන්නේ මේක තමයි
අපේ රට තිබුණු තැන මතක තියාගන්න. මේ වැදගත් ආයතන කස්ටම් එක, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන විගණන දෙපාර්තමේන්තුව මේ ඇවිල්ලා රටක මේ නාරටීම් ඒවා රටක මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කමක් නැහැ කිව්ව. ග්‍රාමසේවක මත කමක් නැහැ කිව්ව ටික දවසක්. හැබැයි මේවා තමයි රටක පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධක. ඒ සියල්ල බිඳ වැටලා තියෙන්නේ. ඉතින් අපි සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අතරින් කරන්න ඕන නැද්ද? අපේ දරුවන්ට හොඳ වගකීම් සහිත නිලධාරියෙක් ඕන. වගකීම් සහිත ආයතනයක් ඕන. එහෙම නැතුව මේ රටකට නිකන් නේ පාතාල ටීම් පොඩි අධිරාජ්‍ය හදාගෙන බන්ධනාගාරයක අධිරාජ්‍ය පිටකොටුවේ තව එකක් හාල් මෝල් හිමියන්ගේ තව එකක් බස් පුද්ගලික බස් හිමියන්ගේ තව අධිරාජ්‍ය මේ අධිරාජ්‍ය ඔක්කොම විදින මතක තියාගන්න. එක රාජ්‍යයේ තියෙන ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරාපත් කරන අද ප්‍රජාතන්ත්‍ර සාධාරණ. ගෙනියන්න ඕනේ දෙකක්. ඒක අපේ ඉලක්කයක් එතන. ඒක අපි කරමින්. ඊළඟ විශේෂයෙන්ම අපිට සතුරු වෙන්න පුළුවන්. අපි දේශපාලන අධිකාරී හැටියට අපි අවංකභාවයක් මහජන මුදල් සත්‍යයක් හොරකම් කරන්නේ නැස්ති කරන්නේ මත තියන්න. අපි ආදර්ශ ලබා දීලා තියෙනවා. හැබැයි අපි ආදර්ශ ලබා දුන්නට ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය සේවකයන්ටත් වෙන්න ඕනකම තියෙනවා. අපි උන්ට නිරන්තරයෙන් ආරාධනා කරලා තිනවා බුලටින්ට එන්න. ඒ වගේම මේ රටේ ජනතාව යුක්තිය පිළිබඳ පිපාසයකින් ඉන්නවා. අපරාධ වලට දඬුවම් දීමේ බලයක් දේශපාලන අධිකාරියට නැහැ. අනපනත් විසින් ඒ බලය පිහිටුලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට පනත්තරා බලය දීලා තිබෙනවා. යම් අපරාධයක් පිළිබඳව, වංචා දූෂණයක් පිළිබඳව පරීක්ෂණ කරන්න බලය දීලා තියෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත, අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙත පනත් වලින් බලය ලබා දීලා තියෙනවා. ඒතකොට නීතිය ප්‍රශ්නයක් නෑ. තව නීති මන්දිරම් තව හදන මෑතකදීත් අපි අප්‍රේල් මාසේ 8 වෙනිදා සම්මත කරා නීති විරෝධී උපයාගෙන තියෙන දේපල අත්පත් කර ගැනීම සඳහා පනත අපි සම්මත කරා. නීති මන්දිරම් තව නීති හදන්න. ඒක අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ තමයි නීති හැදීම් බලය තියෙන්නේ. ඒ නීති වලට අනුව ආයතන අපි පිහිටවලා දෙන්නවා. අපි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව. ඒකට කුඩා කාර්යාල කෙටි අර ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නෑනේ. ඒ ගෙදර දුන්න අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාලයට. ඉස්සර ඇමති හිටියේ. දැන් ඇමති කෙන හොයන අය ඉන්නේ. හොඳයිනේ. ඒක අපි ලබා දුන්නා. හරි මේ ළඟදී ඔවුන්ට ඉතාමත් ආකර්ෂණීය වැටුපක් දෙන්න ඕන අපි තීරණය කරා. මොකද ඒකේ නීතිඥ මහතුරු ඉන්නවා. ඔන්න නිකන් ගත්තොත් එළියේ ගොඩක් ඒවලට ලොකු වෘතියක් ලොකු වැටුපක් හොයන්න පුළුවන්. ඒ නිසා අපි විශාල වැටුප් තලයක ඔවුන් පිහිටවනවා. අපහුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කරා මේ හොඳ වැටුප් තලයක් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ලබා දෙන්න. අනිත් පැත්තෙන් උන්ට අවශ්‍ය වාහන පහසුකම් අපි ලබා දෙන්න. ඒක තමයි අපිට ආණ්ඩුවට තියෙන වැඩි. ඊළඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි සහාය ලබා දීලා තිබෙනවා. අපි තීරණයක් කරන් තිබෙනවා. පොලිසියටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ නීති සහාය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිඥවරු බඳව ගන්න පුළුවන් ද අපි හොයමින් ඉන්නවා. මොකද නැත්නම් අර සමහර පරීක්ෂණ යනකොට ඒ අවශ්‍ය නීතිමය සහාය වේගවත් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරීන් වගේම සහාය සපයන නීති නිලධාරීන් ඉන්න පුළුවන් කියලා බලනවා. එතන නීතිඥයන් අපි එතන බඳව ගන්න. පරීක්ෂණ කරන පරීක්ෂණ ගෙන යන ඕන දිශාව පිළිබඳව නේද අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහාය දෙන්න පුළුවන්, නීති ප්‍රතිපාර්තමේන්තුව සහාය ගන්න පුළුවන්. ඒ අනුව අපි ගත්තොත් ඊට පස්සේ මොකද තියෙන්නේ? මේ ආයතන විමර්ශනය කරන්න ඕන. විමර්ශනය කරලා මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්න ඕන, ෆැක්ස් රිපෝට් කරන්න ඕන. ඉතින් විශාල ප්‍රමාණයක් ලංකාවේ යන පරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයට ෆැක්ස් රිපෝට් කරලා තියෙනවා. හැබැයි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනකම තියෙන්නේ? ඊට පස්සේ වෙන්න ඕනකම තියෙන්නේ තමයි එම කරුණු මත මහා අධිකරණය අධිචෝදනා ගොනු කරලා නඩුවක් දාන්න ඕන. ඒක තමයි අවසන් පියවර. ඊට පස්සේ නඩු විභාගයට ලක් කරලා දඬුවම් දීමේ බලය තියෙන කාර්යද අධිකරණයට. අපිට මේ රාජ්‍ය ආයතන තියෙන කාර්යභාරය තමයි විමර්ශනය කරලා අධිචෝදනා පත්‍ර මහා අධිකරණයේ නඩුවක් දක්වා ගොනු කරන එක. දැන් කෙහෙලි රඹුක්වැල්ලගේ විමර්ශනය අවසන් වෙමින් තියෙනවා. අධිචෝදනා පත්‍රය ඉක්මනින් බාර දෙනවා. මවින් සිල්ලගේ පරීක්ෂණ අවසන් වෙමින් තිබෙනවා. මම දැක්ක වාර්තා කරලා තිබෙනවා. අධිචෝදනා පත්‍රය ඉක්මනින්ම බාර දෙනවා. නාමල්ට මම හිතන්නේ අධිචෝදනා පත්‍ර බාර දුන්නා ක්‍රිස් ගනුදෙනු පිළිබඳ. යෝසිතට අධිචෝදනා පත්‍ර බාර දීලා තිබෙනවා. ආච්චිට පව් එතුමිය අධිකරණයට එනකොට අපිටත්
පපුවට පොඩි ගින්දරක් එනවා. හැබැයි මොකද්ද කරන්නේ? ආච්චි තවුල් කරගෙන තියෙනවා නම්. ඉතින් අපි අධිචෝදන පත්‍ර බාර දෙන ඇයටත්. ඒ වගේම පහුගිය කාලේ සිද්ධ වුණු ඝාතනයන් පිළිබඳව විමර්ශන අවසන් කරපු ඝාතනයන් තිබෙනවා. ඒවා ඉතා ඉක්මනින්ම නීති ප්‍රතිපාර්තමේන්තුවෙන් අධිචෝදන පත්‍ර ලබා දෙයි. ඊට පස්සේ කාර්යය තියෙන කොතනද? අධිකරණයේදී. නීති ප්‍රතිපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ නීතිඥවරුන් ගිහිල්ලා අධිකරණයේදී කරුණු කියයි. ඒගොල්ලන්ගේ ආරක්ෂාව සඳහා නීතිඥවරුන්ලා කරුණු කියයි. අධිකරණය විසින් තීරණයක් ගනී. අධිකරණය විසින් මෑතගත්තු තීරණ හොඳ ප්‍රමාණයක් වෙන ඔබ දන්නවා. උතුරු මැද පළාතේ මහ ඇමතිවරයා සහ මහ ඇමතිවරයාගේ සොහොයුරාගේ බිරිඳ එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ පිළිබඳ දීපු නඩු තීන්දුව ලක්ෂ 26ක් වගේ මුදලකට නේද? ලක්ෂ 16ක් නේ? ලක්ෂ 16ක් වගේ මුදලට අවුරුදු 20ක් නේ? ලක්ෂ 26ක් අවුරුදු 16ක්. ලක්ෂ 26කට අවුරුදු 16ක්. අනිත් ඇඟ සීතල වෙන්න ඕනද? ලක්ෂ 26ට අවුරුදු ලක්ෂ 16ට අවුරුදු 26යි නේද? ඉතින් ඒ වෙලාවේදී මම කියන එකක් ඒ වෙලාවේදී මේ උද විනිසුරුතුමාගෙන් අර මේ වරදිකරු වුණාට පස්සේ වරදිකරු පාර්ශ්ව නීතිඥ මහත්මයා ඉල්ලනවා මෙහිම ස්වාමීනි මේ දෙදෙනාට අඩු දඬුවමක් දෙන්න ලිහිල් දඬුවමක් දෙන්න කියලා ඉල්ලනවා සාමාන්‍ය වරදකරු වුණාම ලිහිල් දඬුවමක් දෙන්න කියලා ඉල්ලනවා. ඒතර මොකද විනිසුරුතුමා කිව්වේ? වචන මේවා නොවුනත් අදහස මේක. පහුගිය කාලේ අපේ රටේ ආර්ථිකයේ බිඳ වැටීම හේතු කොටගෙන ජනතාව අපේ රට විශාල දුෂ්කරතාවයකට පත් වුණා. මේ දුෂ්කරතාවයට පත් වෙන්න හේතුව තමයි මේ වංචා දූෂණ නාස්ති. ඒ නිසා ලිහිල් දඬුවමක් නෙවෙයි ලබා දී යුතු උපරිම දඬුවම ලබා දෙන්න ඕන කියන එක. එතන මේ ආයතන පද්ධතිය එතන තියෙන එක වැදගත් සාධකයක්. තව එක නඩුවකදී ඒකේ විමර්ශන පටන් ගත්තේ 2014. හැබැයි අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරේ මේ 2025 අප්‍රේල් වල. ඒ වෙලාවේදී විනිසුරුතුමා අහනවා අල්ලස් කොමිසමෙන් තමයි ඉදිරිපත් කරේ විනිසුරුතුමා අහනවා අවුරුදු 10ක් යනකම් මොකද උනේ මේ නඩුව දාන්න කියලා. මොහු අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න අවුරුදු 10ක් ප්‍රමාද වුණේයි කියලා අහනවා. අල්ලස් කොමිසමේ නීතිඥතුමි උත්තරයක් දෙනවා. අවුරුදු 10 ප්‍රමාද වෙන්න හේතුව 10ම මේගොල්ලෝ බලේ හිටපු එක කියලා. ඉතින් ඒ ඔක්කොගෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? ඒ හැම සාධකින් පෙන්눔 කරමින් තියෙන මොකද්ද? මේ හැම ආයතනයක්ම සැලකිත ප්‍රමාණයක තමන්ගේ වගකීමට වග වෙන්න පටන් අරන් තියෙන එක වැදගත්. ඒවා තමයි රටක පෙන්눔 කරන සංඥා. ඒ නිසා මම හිතනවා මේ රටේ පුරවැසියන් අපිට ඡන්දෙ දීලා අපේක්ෂා කරන ලද කාර්ය අපි ඉටු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න අපි අවධානය යොමු කරන්න. නැවත ලංකාවේ පළමු වතාවට උතුරේ දෙමළ ජනතාව අප කෙරෙහි අලුත් පාලනයක් කෙරෙහි විශ්වාස කරපු වැදගත් සම්දිස්ථානය. අපේ අපේක්ෂාව වෙන්න ඕන මොකද්ද? ඒ විශ්වාස කරපු ජනතාව යලි තල්ලු කරන එක නෙවෙයි. හැබැයි මොකද්ද පරාජිත දේශපාලන කඳවුරු වල අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ? පැරණි ජාතිවාදී දේශපාලන ලංකාවේ යලි මතු කරන්න. මම ජර්මනිය සංචාරයට කොටත් මම දැක්ක කියනවා LTT ප්‍රබලයක් හම්බෙන්න තමයි මම ජර්මනියට එන්නේ කියලා. ජර්මනි ඉන්නවද ඒකට? ඒකේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ නැවතර පැරණි අසාර්ථක ජාතිවාදී දේශපාලනය. ඔයගොල්ලෝ රට පාවලා දෙන අය. තේරුණාද? ඒ දේශපාලනයට මම හිතන්නේ ආපහු ඉඩ දෙන්න බෑ. සිවාද දන්නේ. ඒකනේ ඒ දේශපාලනට අපි ඉඩ දෙන්න ඕනද? ඒ නිසා අපි මත තියාගන්න. ලංකාවේ යලි අපිට දේශපාලනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්න, මානවිකම් පිළිබඳ ප්‍රශ්න, ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ ප්‍රශ්න, වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න ඕනතරම් දේශපාලනය කරන්න අපිට ප්‍රශ්න සහ පරාසයන් තියෙනවා. හැබැයි කිසිවෙක් යලි අපේ රටේ ජාතිවාදය මත දේශපාලනය කරන්න උත්සාහ කරනවා නම් තිබෙන නීති ප්‍රමාණවත් නැත්නම් අලුත් නීති හදලා රේ ජාතිවාදයට ඉඩ දෙන්නේ. මොකද ජාතිවාදයේ විශාල ව්‍යසනයකට මුහුණ දෙනු රටක් අපි අවුරුදු 30කට ආසන්න යුද්ධයක් උතුරේ දකුණේ මිනිස්සු මිය ගියා. පොළොව තෙත් වෙන තරමට ලේ හැලුණා. අපේ රට විශාල ප්‍රමාණයක ආපස්සට හරලා ගියා මොකක් වෙනුවෙන්ද? ඒ අන්කවරක්වත් නෙවෙයි
බලය ලබා ගන්නත් බලය ආරක්ෂා කර ගන්නත් ජාතිවාදී උපයෝග කර ගැනීම ප්‍රතිවිපාක. ඒ නිසා අපි එතන තාම දැඩි ලෙස ඉන්නවා. ජාතිවාදී දේශපාලනයක් අපේ රටේ ඉඩ දෙන්නේ නැහැ. අපි ජාතික සමගිය ආරක්ෂා කරන්නත් ශක්තිමත් කරන්නත් අපි වැඩ කරන එක වැඩ කළ යුතුයි. අපිට ඕන එක රටක් එක ශ්‍රී ලාංකීය ජාතියක් කතා කරන භාෂාව අදහන ආගම යගේ සංස්කෘතියකින් අනුව වෙනස්කම් වලට භාජනය නොවන ඒ රටක් අපිට අවශ්‍ය නැද්ද අපි හම්බුනේ? නිසා අපිට අවශ්‍යයි ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට හැම කෙනාම උතුරේ ජීවත් වෙන කෙනත් නැගිටලා කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නැගිනිර කෙනත් නැගිටලා කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. දකුණේ කෙනත් කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඒ නිසා අපි ශ්‍රී ලාංකික ජාතිය හදන්න ඕන. යලි බෙදීමේ දේශපාලනය අපි අවසන් කරා. ඒක ටිකක් ලොකු ව්‍යායාමයක්, අභියෝගාත්මක ව්‍යායාමයක්. මොකද අපි තා හොඳින් තේරුම් අරන් තිනවා. ඔතනින් තමයි යලි අපිට එරුව දේශපාලනය මතුවෙන්න ඉඩ තියෙන තැන ජාතිවාදය උස්සීම. තැන ඔය පැනනගින් කියමින් ඉන්නේ නේ. අපි දන්නවා. ඒ නිසා අපි ජාතිවාදීට ඉඩ නොදෙමින් ඉස්සරහට ගමන් කරමින් තිබෙනවා. හැබැයි දැන් ඔබ හිතනවාද මෙවැනි ප්‍රගතිශීලී යහපත් ආර්ථික දේශපාලන සමාජීය කාර්යයක් ඉදිරියට නිකන් යන්න දෙයිද? දෙන්නේ. මේකට එරෙහිව ප්‍රතිගාමින් එකිනෙකාට එරෙහිව සතුරු කඳවුරු වල හිටපු ප්‍රතිගාමින් එකට එකතු වෙනවා. එක මිටට හරි එකතු වෙනවා. දැන් බලන්න අපි ප්‍රාදේශ සභා මැතිවරණයේදී ප්‍රාදේශ සභා ආයතන 267ක් අපි දිනුවා. ලංකාවේ පළමු වතාවට. අපි තමයි ඒ වගේ දිනුවේ. ඒකෙන් 152ක් අනිත් ඔක්කොම එකතු කරත් අපේ සංඛ්‍යාව වැඩි. හැබැයි 115ක් අපි දිනලා තිබුණට අර සුම්බුන් ටික එකතු කරපුවාම අපිට වඩා වැඩි. හරිද? ඒතකොට ඒවට තියෙන වෙනම දේශපාලන ධාරාවන්. ඒවා නේද? සජිත්ගේ කඳුරු වෙනම දේශපාලන ධාරාවක්, පොහොට්ටුව වෙනම දේශපාලන ධාරාවක්. එතකොට දේශපාලන ධාරාවන් ලෙස ගත්තොත් ඒ පළාතේ ජීවත් වෙන අය අපිව තෝරලා තියෙනවා. හැබැයි මොකද කරන්නේ අර නේද? අපි තීරුවට ආයතන 115ක සමාන 152ක සමාන 152 115ක ආයතන 115ක අපිට බහුතරේ නැහැ. දැන් බලන්න ගොඩනගෙන විදිය. කුලියපිටිය ප්‍රාදේශ සභාව ගත්තොත් අපේ ආසන වශයෙන් අපේ മന്ത്രിවරු 21ක් හිටියා. පොහොට්ටුවේ മന്ത്രിවරු 6යි. දැන් සභාපති කවුද? පොහොට්ටුවේ. ඒගොල්ලෝ 6යි අපි 21යි. ඔවුන්ට සභාපති ධූරය ලබා ගැනීම සඳහා සහාය දෙන්නේ කවුද? සජපි, UNP, හරි පුටුව. මේ ඔක්කොම සහාය දීලා මොකද කරන්නේ? අපිට එරෙහිව හදනවා. මම හිතන ලංකාවේ පළමු වතාවට මේ තීව්‍ර දේශපාලන බෙදීම අද ගොඩනැගෙමින් තියෙනවා. ඉතිහාසයේ බොහෝ රාජ්‍යයන් මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ප්‍රගතිශීලී යහපත් දේශපාලන ආර්ථික කාර්යයක් ඉදිරියට ගෙන යනකොට අනිත් සතුරු කණ්ඩායම තමන් අතර තියෙන පසමිතුරුකම් පස්සේ කළා. එකිනෙකා අතර තියෙන ප්‍රතිවිරුද්ධයන් පස්සේ කළා. එකට එකතු වෙනවා. දකින්න නැති මාධ්‍ය සාකච්ඡාවක් නේද? සජමින් තිස්ස අත්නායක පොට්ටුවෙන් එහි ලේකම්වරයා UNPන් තලතා තව හිටිය කවුරුවද? සජමින් තිස්ස අත්නායක නේද? 4 දෙනෙක් හිටියා. දැන් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා හිතන්න. හරි. ඒ කියන්නේ UNP පොහොට්ටුව නේද? ඔක්කොම එක කඳවුරකට එනව නේද? හැබැයි මෙච්චර කාලයක් වෙන්නේ මොකද්ද අපිට? ඒගොල්ලෝ කඳවුරු දෙකක්, බිදුණු දෙකක්. හැබැයි අද ඒගොල්ලෝ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. එයි. අද මේ එකතු වල තියෙන පතුලේ කිසිවක් නෙවෙයි. තමන්ගේ පැරණි වංචා දූෂණ සහ අපරාධ යටපත් කර ගැනීම සඳහා තමයි මේ එකතුන් තියෙන්නේ. ඔවුන් පොහොට්ටුවේද, ඔවුන් සජබෙද අපිට අදාළ නැහැ. ඔවුන් අපරාධයක් කරලා නම්, ඔවුන් වංචාවක් කරලා නම් ඒකට එරෙහිව පරීක්ෂණ පටන් අරන් තියෙනවා. ඔවුන් දන්න පරීක්ෂණ පටන් අරන් තිබෙන බව දන්නවා. එහෙනම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? මේ යම ගමන පරාජයටපත් කිරීම සඳහා තමන් අතර තියෙන පසමිතුරුකම් පස්සේ කළා එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් දේශපාලනිකව ගත්තොත් සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂත් එක්ක එකතු වීම නාමල්ටත් අවාසි, සජිත්ටත් අවාසි. නිකන් එහෙම හිතුවොත්. නිකන් මතු පිටතල හිතුවොත්.
නේද? සජිත් නාමල් එක්ක එකතු වුණා නාමල් සජිත් එක්ක එකතු දෙන්නටම අවාසි. හැබැයි ඒගොල්ලෝ හිතලා මොකද්ද? දෙන්න බෙදලා හිටියොත් කොහොමත් අවාසි. හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? මේකට රිව් එකතු වෙන්න ඕන. තමන් අතර තියෙන තමන්ට දිගු කාලන වෙන දේශපාලන හානිය දිගු කාලන දේශපාලන හානියට ඊළඟ ඡන්දෙදි කොහොමද ජනාධිපති අපේක්ෂක දෙන්නෙක් ඉන්නේ? එකට නම් එකට එන්නකෝ. නේද? ඒකටනේ දැන් ඉතින් ඒකට සභා හදනවා නම් ඒකට ඒක සම්මුතියකට එනවා නම් ඒක දේශපාලන කඳවුරක්. නේද? හැබැයි ඒගොල්ලෝ දන්න දිගු කාලනේ ඒගොල්ලන්ට දේශපාලනික අවාසි වුණත් කෙටි කාලේ මේ නිශ්චිත මොහොතේදී ඒගොල්ලන්ගේ පැවැත්ම හදාගන්න නම් ජාතික ජන බලවේගයට එරෙහිව එකතු වෙන්න ඕන. ඔක ඒක පුද්ගලික පැවැත්ම. හැබැයි මතක තබා ගන්න. ඔය කුමක් කරත් ජාතික ජන බලවේගයට ලබා දී තියෙන ජනවරම අනුව දූෂිතයන්ට අපරාධකරුවන්ට එරෙහිව කරන පරීක්ෂණ කිසිවක් අඩපණ ඉඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපි කෙරේ ජනතාව විශ්වාසය තබලා මේ අපිට ලබා දුන්නු ජනවරම අපි කෙරේ තබා තිබෙන බලාපොරොත්තු අපි අනිවාර්යයෙන් ඉටු කරනවා. ඒ නිසා ලංකාවේ අලුත් දේශපාලනයක් මතුවලා තිනවා පළමු වතාවට. මෙතන ඔබට අපේ රට පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. මොන වගේ රටක්ද අපිට ඕන? ඉස්සර ජනතාවට තිබුණු අපේක්ෂාවයි පාලකයට තිබුණු අපේක්ෂාවයි දෙකක්. ජනතාවට එක උවමනාවක් තිබුණා. පාලකයට තව උවමනාවක් තිබුණා. ඔබට සහතිකයක් දෙන පළමු වතාවට රටේ ආණ්ඩුවක් හදලා තිනවා. ඔබගේ උවමනාව සහ අපේ උවමනාව එකක් බවට පත් වුණු ආණ්ඩුව. ඔබට දූෂණය නතර කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට දූෂිතයන් දඬුවම් දෙන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට අපේ රටේ නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට අපේ රටේ ආර්ථික මිට වඩා හොඳ ආර්ථික බට පරිවර්තනය කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඒකට මොකද්ද? ජනතාව සහ පාලකයා දෙපාර්ශ්වයක් නෙවෙයි. ජනතාව සහ පාලකයා එකට ඉන්න පාලනය ලංකාවේ ගොඩනැගිලා තියෙනවා. මේක තමයි අපේ රට ගොඩනැගීම සඳහා තිබෙන අවස්ථාව. ඒ අවස්ථාව උදා කර ගැනීමෙන් ඔබ විශාල වෙහෙසක් දරන බව මා මුලින්ම මතක් කරා. ඔබගේ හඬ ඔබ කරන කාර්යභාරය නොඉන්න සමහර විට අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගැනීමට ප්‍රවිෂ්ඨ අවස්ථාවක් ලැබෙනවා. ඔබ විශාල කාර්යභාරයක් කරා. මතර ඉස්සරහටත් ඔබ විශාල කාර්යභාරයක් අපි විශාල ඉලක්ක කීපයක් හදලා තියෙනවා. මේ වසර ලංකාවට ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට මේ 2025 වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබාගත් වසර බවට මේ 2025 වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම ආණ්ඩුවක් ලබාගත් ආදායම ලබා ගන්න වසර බවට මේ වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම දූෂිතයන්ට දඬුවම් දීපු අවුරුදු බවට මේ අවුරුද්දපත් කරනවා. ඉතින් එනිසා අපි යහපත් චේතනාවන් සහ බලාපොරොත්තු සහිත වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව වැඩ කරමු. පෙනී සිටමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාට. ජය වේවා.